මෙන්න ළමයි අනුර මහත්තයාගේ ජාතික ආරක්ෂාව. බලයට එන්න කලින් දුන්න ටෝක් කොහොමද? ඊට පස්සේ ඇවිල්ලා දෙන ටෝක් කොහොමද? ලංකාව ඇත්තටම පාලනය වෙන්නේ ස්වෛරීභාවයෙන් අපේ පාර්ලිමේන්තුවද? එහෙම නැත්නම් ඉස්රටේ මොසාද් එකද? ඕගොල්ලන් අහලා ඇතිනේ ඕනම දේශපාලඥයෙක් මොසාද් එකට බයයි කියලා. බලයට එන්න කලින් ඉස්රට කොච්චර හෙලා දැක්කත් රෝණ විජේවීර සහෝදරයා කොච්චර පළස් රටට කතා කරත් බලයට ආවට පස්සේ මොසාද් එකට රෙන්න බයයි. මේගොල්ලන්ම පාර්ලිමේන්තුවේ කියනවා මේ ඉස්රටින් ගෙනල්ලා තියෙන පූජකවරු රබයිවරු ගෙනල්ලා කරන මේ වැඩේ මේ චබත් හවුසස් සම්පූර්ණයෙන්ම නීති විරෝධී කියලා. මේ වගේ විදේශ බලවේගකින් ඇවිල්ලා ලංකාවේ කරන මේ අනවසර ඉදිකිරීම වහාම ගලවනවා කියලා කිව්වට පාර්ලිමේන්තුවේ අනිත් පැත්තට ඇවිල්ලා මිනිස්සු එක් ගැන උද්ඝෝෂණ කරොත් ඒකට මේ STF එකෙන් පොලිසියෙන් ආරක්ෂාව දෙනවා. දැන් මෙතන බලා ගන්න පුළුවන් ඕගලන්ට සන්නද්ධ පොලිසියක් ගෙනල්ලා මේ ආරක්ෂා කරන්නේ මේ නිකන් ඉන්න සාමාන්‍යයෙන් උද්ඝෝෂණයක් කරන පිරිසක් වෙනුවෙන්. දැන් ඕගලන් ආරුගම්බේ දකුණට ගියොත් STF එකෙන් ආරක්ෂාව දීලා තියෙනවා. ඉතින් යකෝ එහෙම කරනවා නම් මේ පාතාලටත් දීපන්කෝ ආරක්ෂාවක්. මෙන්න මේකත් හොඳට තේරුම් ගන්න. අවුරුදු 75කට කලින් පළස්රට අල්ලගත්තා වගේම දැන් මුන් දැන් කියන්නේ මුන්ගේ ඔය පොතේ තියෙනවා තශීෂ් කියලා තැනක්. ඒ තැන දැන් මේ අපේ දකුණ කියාගෙන තමයි මුන් දැන් ලෑස්ති වෙන්නේ. මෙන්න මේකත් හොඳට තේරුම් ගන්න ලංකාව ආරක්ෂා කරගන්න ඕන නම්. පළස්රට මුන් අවුරුදු 75කට අල්ලගත්තා වගේ මුන්ගේ ඔය තියෙන පොතේ අවුරුදු 3000කට කලින් තිබ්බයි කියලා දැන් මුන් මේ කියාගෙන යන්නේ අපේ දකුණු පළාත මුන්ගේ පොතේ තියෙන තශීෂ් කියන තැනයි කියලා. දැන් මුළු ලංකාවම දන්න දෙයක් නේ දකුණු පළාතේ ඉඩම් ටික මුන් අල්ලගෙන යන්නේ කියලා. ඒ වගේම මුන් ඔය රබයිවරු ගෙනල්ලා ඔය චබත් හවුස් හදන්නේ මුන්ට එතකොට ආගම දාන්න පුළුවන් විදියට. ලංකාවේ මිනිස්සුන්ට මුන්ගේ තැන් වලට ඔය රෙස්ටෝරන්ට් වලට හොටෙල් වලට යන්න බෑ. යන්න දෙන්නේ දැන් හොඳ ආරංචි තියෙනවා. දැන් රජයෙන් හදන්නේ මේ නීති විරෝධී තැන් අයින් කරනවා වෙනුවට මේ තැන් ඇත්තටම නීතියානුකූල කරලා මේ කතන්දරෙන් මේගොල්ලන් අයින් වෙන්න. ඒ තරම් බයක් මේගොල්ලන්ගේ මොසාද් එකට තියෙනවා. හොඳට තේරුම් ගන්න මේ ලංකාවේ දැන් මොකද්ද වෙන්නේ කියලා. ඕගලන්ට මේක පලස්තීනක් වෙන්න ඕනේ නැත්නම් ලංකාවේ මේ අද වෙන තැන පිටරටකින් බලවේගයක් ඇවිල්ලා කරන දේ ගැන හොඳට ගවේෂණාත්මකව හොයලා බලන්න. එහෙම නැත්නම් මේ රට අපිට නැති